හායි ආදරෙන් පිළිගන්න ඔයාලා ඔක්කොම ගෲවි ඔෆිෂියල් අපේ YouTube channel එකට. අද ගෙනාවේ මේ වගේ රේන්බෝ කලර්ස් වලින් කොහොමද කප් කේක් ඩෙකොරේට් කරගන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒක ගොඩක් අමාරු නෑ. එහෙනම් ඉක්මනට අපිව subscribe කරලා bell icon එකත් click කරලා මේ පැත්තට එන්න. අපි බලමු කොහොමද කරන්නේ කියලා. එහෙනම් අපි පටන් ගමු. ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේ වගේ ඔයාලා කැමති කලර්ස් වලින් අයිසිං එක හදා ගන්න ඕනි. හදාගෙන ඒව වෙන වෙනම පයිපින් බෑග්ස් වලට ඇඩ් කරගන්න ඕනි. මම මෙතන පාට 4ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා ක්ලීන් රැප් එකක්. එහෙම නැත්නම් ඔයාලට ලයින් ෂීට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි පයිපින් බෑග්ස් වලට දාගත්ත අයිසිං මෙන්න මේ විදියට පිළිවෙලට කලර්ස් පේලියට දාගන්න ඕනි. එක කලයකින් ලයින්ස් දෙක ගානේ මම දාගන්නවා. මොකද එතකොට වැඩි කප් කේක් ප්‍රමාණයක් හදාගන්න ලේසි නිසා. ඔයාලට මේක හැන්දකින් කරන්නත් පුළුවන්. හැබැයි එතකොට මේ වගේ පිළිවෙලට මේ කලර්ස් හතර ගන්න බැරි වෙනවා. කලර්ස් මික්ස් වෙන්න බලනවා එතකොට. ඊට පස්සේ මේ ටික මෙන්න මේ පේන විදියට මම ක්ලීන් රැප් එක රෝල් කරගෙන දෙපැත්තෙනුත් අර අපි ටොෆි එකක් රෝල් කරලා තියෙන විදියට රෝල් කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඕනි නොසල් එක තව පයිපින් බෑග් එකකට දාලා අපි ක්ලීන් රැප් එකෙන් ඔතාගත්ත අපේ අයිසිං ටිකේ දෙපැත්තෙන් එක පැත්තක් කපනවා. ඊට පස්සේ මෙන්න මේ පෙන්නන විදියට අර අපේ පයිපින් බෑග් එකට මේ කලර්ස් ටික දානවා. එතකොට මේ කලර්ස් ටික අපි කප් කේක් එක ඩෙකොරේට් කරන්න ගද්දි ලස්සනට මල්ටි කලර් විදියට එනවා. ඔන්න දැන් මම කප් කේක්ස් ඩෙකොරේට් කරන්න තමයි හදන්නේ. ඔයාලට පේනවා ඇති කලර්ස් හතරම ඊවන්ලි මික්ස් වෙලා කේක් එක පිරෙන්න ලස්සනට පාට හතරම තියෙන විදියට කප් කේක් ටික ඩෙකොරේට් වෙනවා. ඉතින් මම මෙතනදී නොසල් වර්ග දෙකක් පාවිච්චි කරනවා. 6B නොසල් එකයි 2D නොසල් එකයි තමයි මම භාවිතා කරන්නේ. ඊට අමතරව ඔයාලා කැමති නොසල් එකකින් ඔයාලට ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න අමතක වුණා මම මෙතන මේ බටර් අයිසිං එකට තමයි කලරින් මික්ස් කරලා මේ කලර්ස් හදාගෙන තියෙන්නේ. ස්පෙෂල් වෙන අයිසිං එකක් පාවිච්චි කරලා නම් නැහැ. ඔන්න දැන් දෙවෙනි නොසල් එකෙන් මම අයිසිං කරන්න හදන්නේ. ඒක නිසා මේ දෙවෙනි බැජ් එක තමයි මම හදාගන්නේ. ඔයාලට ආපහු ක්ලියර්ලි බලා ගන්න පුළුවන් කොහොමද මේක කරන්නේ කියලා. කලර්ස් ටික මේ විදියට පිළිවෙලට ඇඩ් කරලා අපේ ක්ලීන් රැප් එක හොඳට අපි රෝල් කරනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ ටොෆි එකක් වගේ දෙපැත්තෙනුත් චුට්ටක් අඹරලා එක පැත්තකින් කපලා අපි නොසල් එක දාගත්ත පයිපින් බෑග් එක ඇතුළට මේක දානවා. ඊට පස්සේ අපි කේක් ටික ඩෙකොරේට් කරන්න පටන් ගන්නවා. ඉතින් හරිම ලේසි. මේ process එක තමයි දිගටම යන්නේ. ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඔයාලත් මේ විදිහටද කප් කේක් ඩෙකොරේට් කරන්න කියලා මගේ කේක් හදන ආදරණීය යාළුවෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එක කරද්දී ඒ අඩුපාඩු හදාගෙනම ඔයාලට අලුතින් වීඩියෝස් අරගෙන එන්න. එතකොට මට පුළුවන්. හරි එහෙනම් මම දැන් ඩෙකොරේට් කරලා ඉවරයි. ෆයිනල් ලුක් එකත් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මේකට ඊට පස්සේ රේන්බෝ කලර්ස් වලින්ම ස්ප්‍රින්කල්ස් ටිකක් ඇඩ් කරනවා. ඊට අමතරව මම ගෝල්ඩ් කලර් එකෙන් ස්ප්‍රින්කල්ස් ටිකකුත් ඇඩ් කරනවා. මේක පුංචි දුවෙකුගේ බර්ත්ඩේ එකක් වෙනුවෙන් එයාගේ ඉස්කෝලේ යාළුවන්ට ට්‍රීට් එකක් දෙන්න තමයි අරන් ගියේ. ඉතින් එයාත් ගොඩාක් හැපි වුණා. එයා දීපු විදියට මේ කලර්ස් වලින් ඩිසයින් එක කරලා තිබුණා කියලා. ඉතින් ඔයා තංගල් බෙලියත් යවටින්න කෙනෙක් නම් මට පුළුවන් ඔයාට මේ වගේ රසම රස ලස්සන කේක්ස් පිරිසිදුවට පිළිවෙලට හදලා දෙන්න. ඔයාටත් ඕඩර් එකක් ප්ලේස් කරන්න ඕනි නම් අපේ contact details ඔක්කොම පහළ description box එකේ දාලා තියෙනවා අපිට කතා කරන්න. වීඩියෝ එක ලස්සනයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම අපිව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් එනකන් bye.